මැදින් පුර පසළොස්වක පොහොය වැදගත් සිදුවීම්. මැදින් පුන් පොහොයද ලාංකීය අපට මෙන්ම ලෝකවාසී බෞද්ධයන්ට ඉතා වැදගත් දවසකි. බුදුරජාණන් වහන්සේ සිය පියාණන් වන සුද්ධෝදන රජු සහ සිය ශාක්‍ය වංශික ඥාතීන් බැහැදැකීමට 20000ක් සංඝයා වහන්සේ පිරිවරාගෙන කිඹුල්වත්පුරය බලා වැඩම කරන්නේ මැදින් පොහොය දිනකය. එය සිද්ධාර්ථ කුමාරයා වශයෙන් අභිනිෂ්ක්‍රමණය කිරීමෙන් 7 අවුරුද්දකට පසුය. අභිමානවත් ශාක්‍යයන්ගේ මානය දුරු කරවාලීම සඳහා බුදුන් වහන්සේ යමා මහ පෙළහැර පෑවේ එම ගමනේදීය. දායාද එල්ලා තම පසුපසින් පැමිණි රාහුල කුමරුන් පැවිදි බවට පත් කරවූයේද නන්ද කුමරු අතට පාත්‍රයදී රජගෙදරින් දන් වළඳා ආපසු වැඩියේද මේ පොහොය දිනයේදීමය. පසුවදා නියමිතව පැවති ගෙට ගෙවදීමේ මංගල්‍යද සරණ මංගල්‍යද රාජාභිෂේක මංගල්‍යද පසෙකල ආනන්ද කුමරුන් කැටුවා ගොස් පැවිද්දදීම ගැනත් සත්හැවිරිදි රාහුල කුමරා පැවිදි කරවීමත් නිසා සුද්ධෝදන රජතුමා බෙහෙවින් කැළඹුණි. රජ කිරුළ හැරදමා ගොස් පැවිද්ද ලැබූ බුදුහිමියන් දෙවනුව කිරුළ හිමිවන්නට උරුමකම් කී නන්ද කුමරු පමණක් නොව තුන්වනුව කිරුළ දැරීම සඳහා උරුමකම් ලැබූ රාහුල කුමරුන්ද පැවිදි කරවීම ගැන සුද්ධෝදන රජු බෙහෙවින්ම කෝපයට පත් විය. ඒ නිසාම දෙමව්පිය වැඩිහිටියන්ගේ අනුමැතිය නොලබා කුරදරුවන් පැවිදි නොකරමින් පිය රජු බුදුහිමියන්ගෙන් ඉල්ලීමක් කරන ලද්දේද මැදින් පුන් පොහෝ දිනයේදීය. යශෝදරාවන්ගේ සිත තුළ පැවති වියෝධක තුනී කරවීම සඳහා සඳකුඹුරු ජාතකය බුදුහිමියන් දේශනා කර වදාළේද මෙදිනමය. ඔබ සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.